ඔයාලට අද කියන්න යන්නේ මුතු කුමාරිට දෙන ආතල් එක ගැන. ඔන්න ආව බඩු කෑල්ල. මෙහෙම හිටියට මේකේ අවුරුදු ගානක ඉඳන් පුදුම කරුමයක් වෙලා තියෙන්නේ මේකේ යන උන්ට. මේකේ යන මිනිස්සු දන්නවා මේකිට අපේ ලොකු මහත්තුරු ටික හැමදාම දෙන ආතල් එක. හරියට නිකන් උඹලට ඕනෙම නම් ඕක යන වෙලාවට ඵලයන් බැරි නම් බස් එකේ ඵලයන් කියනවා වගේ. වේයන්ගොඩ කෝච්චිය එහෙම කැන්සල් වුණාම තවත් ආතල්. ළඟාවේ නැගලා දොරවල් හිර කරන් හලාවත යන අපි යන්නේ කොහමද? හලාවතට කෝච්චි කීයද තියෙන්නේ? ඒ අස්සේ උඹලා දැකලා තියෙනවද? ගහෙන් වැටික් මිනිහට ගොනත් ඇවිත් අනිනවා. මල්ලි අන්න ස්පීඩ් ලිමිට් එකක්. පුළුවන් තරම්. හෙමින් ඵලයන්. කීය වුණත් කමක් නැහැ. ඉවසුව ඇති කියලා මාස 8ක විතර ඩේටා එක්ක ලයිව් ලේට් රිපෝට් එකකුත් හදලා යෝජනා විසඳුම් එක්ක හැදුවා ලෙටර් එකක්. ලේසි නෑ. මිනිස්සු 600කට එහා පෙත්සම අත්සන් කරා. අනේ ඉතින් ගිහින් බාර දුන්න ප්‍රවාහන අමාත්‍යාංශයට. අද මිස් ඇති ගිහින් බලමු. කොපියක් එයාල් ළඟ තියන් යොමු කරා අදාළ ලොකු මහත්තුරු වෙත දෙපාර්තමේන්තුවේ. ගිහිල්ලා මුණ ගැස්සලා අතටම බාර දුන්න ඕන. සති ගාණක් ගියා. සද්දයක් නැති නිසා දාලා බලමු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ RTI එකක්වත්. මොකද දන්නවද ලැබුණු උත්තරේ? මුන් දැන් කියනවා එහෙම ලියුමක් මුන් ළඟ නෑලු. ඔන්න උඹලගේ අපේ අභිමානවත් රාජ්‍ය සේවය. RTI එකට ආපු උත්තරේ පළවෙනි කමෙන්ට් එකේ ඇති. හොඳේ. බබා ඔය කොළ එක නාස්ති කරන්න එපා.